දුසේනි අනුත් නිසා ඩිස්ප්‍රෙෂන් හැදිලා හිටපු කෙල්ලෙක්. උපරිම ආදරේ දීලා නොකියම දාලා ගියාට පස්සේ ලංකාවෙනුත් ගිහින් ගොඩක් දුක් විඳපු කෙල්ලෙක්. එහෙම කෙල්ලෙක්ට සචින්ගේ ආදරේ මහා මිරක් වගේ. මායාවී නැති වුණා කියලා දුසේනිගේ ගමන වළක්වන්න කාටවත් බෑ. දුසේනි ගැන හිතා ගන්න බැරි කතාවක් එළියට. මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනී දුසේනි මියුරංගි සිල්වාට හතරවටින්ම තමන්ගේ කලා ලෝකයේ හිතවතුන්ගෙන් සමාජ මාධ්‍ය තුලින් දැඩි විවේචනයකට ලක් කරමින් සිටිනවා. ඒ පිළිබඳව ඇයගේ ළඟ මිතුරිය පවසන්නේ මෙවන් සංවේදී කතාවක්. දුසේනිට මේ දවස්වල කට්ටිය හොෝගාලා මඩ ගහනව නේද? දුසේනි ගැන දන්නවා නම් කවුරුත් ඔහොම කියන එකක් නැහැ. දුසේනි කියන්නේ කලින් ආදරේ නිසා වැටෙන්න පුළුවන් උපරිම බිමට වැටුණු කෙල්ලෙක්. ජනප්‍රිය නළුවෙක් වෙලා හිටපු අනුච්ච දුසේනි අවංකවම ආදරය කරලා අවසානයේ ඒක නැති වෙලා ඩිස්ප්‍රෙෂන් පව හදාගෙන ලංකාවෙනුත් ගිහින් බොහොම අමාරුවෙන් හිත හදාගෙන ආපු කෙල්ලෙක්. ඉතින් දැන් සචින්ගෙන් අයින් වෙන්න කියලා මිනිස්සු කියන්නේ මොන පදනමකටද? දුසේනිගේ රංගන ජීවිතයේ මෙවැනි නිර්දය Facebook පිස්සන් හමුවේ විනාශ නොවන බව හොඳින්ම මම දන්නවා. ඇයට ලේසියෙන් තියෙන්නේ කඩා වැටෙන හදවතක් නෙවෙයි. මම දන්න දුසේනි ප්‍රශ්න ආවගමන් කරන්නේ භාවනා කරලා Tamanගේ මනස හදාගන්න එක. ඇය ජීවිතයේ මේ තරම් සරලව දකින කෙනෙක්. Tamanගේ රූපයෙන් හෝ ප්‍රසිද්ධිය ආභරණයන් නොකරගත් ඇය මේ මඩ කිසිම විටක සිය ගමනට බාධාවක් නොකරගන්න බව මම දන්නවා. අනික දුසේනි ලබන සතියේ Tamanගේ අලුත් සිනමා පටයේ වැඩ ආරම්භ කරනවා. ඉතින් ඔයාට සුබ පැතුම් දුසේනි යනුවෙන් ඇය පවසනවා.